सम्मेतुमणि अपगे अमात्यांशे गरु अमात्य नीतिज्ञ दयासिरी जयशेखर मेत्तुमणि अपे अमात्यांशे नियोज्य अमात्य गरु हारिस मेत्तुमणि इवगेम मे स्थानेट सपेमिनि सबरगुम पलाते क्रीडा विषय बार गरु अमात्य सुमित्र राहुबद्ध मेत्तुमणि दक्षिण पलाते क्रीडा विषय बार गरु अमात्य वीरसुमन वीरसंग मेत्तुमणि इवगेम अपे आराधनयानो सपेमिनि पलात सभा सह प्रादेश सभा अंश नियोजन करमिन देशपालन सविय අපට ලබා දෙමින් මේ ස්ථාන සැපෙමිනි අනිකුත් සියලුම මැතිතුමනි මම ඊටාත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඊටාත්ම ගෞරවයෙන් ආදරයෙන් මේ ජාතික මහා ක්‍රීඩා වලට තමුන්නාසලා සියලු දෙනාම පිළිගැනීමට කැමැතියි. ඒ වගේම පළාත් මට්ටමේ සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු ඒත් එක්කම දිසාපතිවරු ඒ වගේම පළාත් ක්‍රීඩා විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරු සියලු දෙනාම අපේ අමාත්‍යාංශයේ අතරේක ලේකම්තුමා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන් චන්ද්‍ර මැතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ සියලුම නිරතල හොබවන මේ වැඩසටහන සඳහා සහාය සංවිධානය කැපවීම ලබා දුන් සියලු දෙනාම මේ ජාතික වශයෙන් වැඩගත් වන අවස්ථාවේදී මා පිළිගැනීමට කැමැතියි. මේ අවස්ථාවේදී අපි දන්නවා අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යාංශ රටේ තියෙන සියලුම ආයතන මණ්ඩල අපේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් තුමනි ඒ වගේම ක්‍රීඩා අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි ඒ වගේම ක්‍රීඩා සමරන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් අපේ අමාත්‍යාංශ සියලුම නිලධාරීන්ගෙන් අවසරයි ඒ වගේම අපේ අමාත්‍යාංශයට අනුබද්ධව සිටින සියලුම ආයතනවල ප්‍රධානීන්ගෙන් අවසරයි ඒ වගේම සියලුම ආරායිත අමුත්තනි ඒ වගේම විශේෂයෙන් අපේ පළාත්වල ක්‍රීඩා ලේකම්වරු ඒ වගේම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමන්ලා තුමියන්ලා සියලු දෙනාගේ අවසරයි. ඒ වගේම මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න නායකත්වය දුන්න අපේ අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරී සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම අපේ පළාත් ක්‍රීඩා නිලධාරීන් ඒ වගේම පුහුණුකරුවන් සියලු දෙනාගෙන්ම අවසරයි. එවගේ මේ ක්‍රීඩාවල සංවර්ධනය කරන්න නැත්නම් ශක්තිමත් කරන්න
විශාල ශක්තියක් අද මේ ක්‍රීඩාවල ජයග්‍රාහක ජයග්‍රාහකම් විදියට කිරුළු දාන්න එදින්ද පැමිණලා ඉන්න අපේ ආදරණීය අද දවසේ අපේ කාලගුණය තව නරකකට හැරිලා තිබුණ වෙලාවක මේ වෙලාව වෙනකොට ඇත්තටම ඉතාම හොඳින් යම් විදියකට තිබුණ තත්ත්වය නැති වෙලා ගිහිල්ලා තිබෙනවා. 41 වෙනි ජාතික මහා ක්‍රීඩාවල අපි පවත්වන්න ඇත්තටම නියමිතව තියෙන්නේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසේ නැත්නම් අගෝස්තු සැප්තැම්බර් මාස දෙක ඇතුළත. පෞගිය අවුරුද්දේ මේ 2015 අවුරුද්දේ විවිධ ප්‍රශ්න බාධක ගැටලු වලින් අපේ ක්‍රීඩා නිලධාරීන් පෙළුණා අවුරුදු 10ක් තිස්සේ. එනිසා ඔවුන්ගේ විවිධ ප්‍රශ්නත් එක්ක මම එනකොට අත් වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට වැඩ බාර ගන්නකොට උතුරුමැද පළාතේ එකම ක්‍රීඩාවක්වත් කරලා තිබුණ නැති තත්ත්වයක් තමයි තිබුණේ. විශේෂ වැඩපිළිවෙළ රාශියක් ලබන අවුරුද්දේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පාසල් මට්ටමේ අපි සංවර්ධන සංචිත ස්ථාපිත කරලා ඒ අයව බලා කියා ගන්න වැඩපිළිවෙල. ඊට අමතරව විවිධ අපේ ක්‍රීඩාවන් වලට දිස්ත්‍රික් සංචිත ස්ථාපිත කරන වැඩපිළිවෙල. ජාතික තලයේ අපේ ශක්තිමත් සංචිත ස්ථාපිත කරන වැඩපිළිවෙල. ඒ වගේම විශේෂයෙන් පාසල් මට්ටමේ අපේ ගුරුවර ගුරුවරියන් සියලු දෙනාම පුහුණු කරන වැඩපිළිවෙල. ඒ වගේම ලංකාව වටේම ඉන්න පුහුණුකරුවන් පුහුණු කරන වැඩපිළිවෙලක්. ඒ වගේම බෞද්ධ චිකිත්සකයන් ඇති කරන, ඒ වගේම සම්බාන කරුවන් වැඩි කරලා උන්ට ශක්තිය දීලා ගම් මට්ටමේ ඉන්න අපේ ආදරණීය ක්‍රීඩිකාවන්ගේ තාක්ෂණික දැනුම ශක්තිය වර්ධනය කරන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක්. ඒ වගේම විශේෂයෙන්ම ලබන අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා 3,75,000ක් විතර අපේ ආදරණීය පාසල් දරුදැරියන් ඔවුන්ගේ දක්ෂතාවනුව මැනුම් කරලා ඔවුන් විවිධ සංචිත වලට අරගෙන 2024 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා දැන්ම ඉඳලම ශක්තිමත් කණ්ඩායමක් බිහි කරන වැඩ පිළිවෙලට අත ගන්න. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි පළාත් මට්ටමේ අපේ ක්‍රීඩා ඇමතිවරුත් එක්ක අපි විශාල සහයෝගිකින් ශක්තියකින් වැඩ කරන වැඩ පිළිවෙලට අපි මේ අවුරුද්ද ඇතුළත මේ මාස කිහිප ඇතුළත අපි පටන් ගන්නවා. ජයසේක මැතිතුමාගේ ආරාධනාව පිට. මේ ක්‍රීඩාව කියන්නේ මම හිතන්නේ හැම පුද්ගලයෙකුගේම මානසික වර්ධනයට සමබර මනසකින් පෞරුෂයක් ඇති පුද්ගලයෙක් බවට පත් කරන්න ඉතාම වැදගත් දෙයක්. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට කියන්නේ මම මේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අපි මේ වෙනකොටත් මම අමාත්‍යවරයා වශයෙන් පත් වුණාම දැන් 2016 සිට මේ ක්‍රියාත්මක වෙනවා. අපි මේ වෙනකොට තීන්දුව දීම කීපයක් අරගෙන තියෙනවා. අපි අපේ තමුන්නාන්සලා ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ පාසල් යන වයසේ සිටම මේ අපේ රටේ අනාගතය වන පාසල් සිසු දරුවන් ක්‍රීඩාවට යොමු කරලා අධ්‍යාපන විතරක් නෙමෙයි ක්‍රීඩාවට යොමු කරලා ඒ තුලින් අපි හොඳ පුරවැසියන් බිහි කරන්න අවශ්‍ය පදනම දාගන්න. අද දෙමෝපිය දරුවන්ට බිහි කරපු දවසේ ඉඳලා පාසලට ළමෙක් දාන්න පාසල් ගේනවා නැත්නම් ලියාපදිංචි කරනවා පාසලක් ළඟ ජයග්‍රාහකයන් බිහි වෙන්නේ ශරීර සුවතා මධ්‍යස්ථාන වල නැත්නම් ජිම් වල නෙමෙයි. ජයග්‍රාහකයන් බිහි වෙන්නේ තමන්ගේ ධෛර්යය කැපවීම අධිෂ්ඨානය තුලයි ජයග්‍රාහකයන් බිහි වෙන්නේ කියලා. ඒ නිසා මේ ක්‍රීඩාව තුලින් අද මෙතන ඉන්නවා ජයග්‍රහණය ලැබපු අය නොලැබපු අය ඒ අධිෂ්ඨානශීලීව තරඟ වැදීම තරගයට මුහුණ දීම ජය පරාජය හැම එකක්ම විඳදරා ගැනීමේ හැකියාව මම හිතන්නේ ඒකට ක්‍රීඩාව නොවුනත් අපිට හොඳ අත්දැකීම් තියෙනවා දේශපාලනේ නම් පරාජය වෙලා හොඳට නැවත පරාජය වීමේ හැකියාව තිබුණා. ඒ නිසා ඒ වගේ ක්‍රීඩාවට මේ ජයග්‍රහණය ජය පරාජය හැම එකකටම ඔරොත්තු දීම තුලින් විශාල ආත්ම ශක්තියක් ඕනම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවක් ඒ වගේම හිතන විදිහේ වෙනස්කම්
ප්‍රශ්න දිහා ගැටළු දිහා බලන ආකාරය හැඩය වෙනස් වීම මෙවැනි බොහෝ ගුණාංග ක්‍රීඩාව දියුණු කිරීම තුළින් කුමනෝ ක්‍රීඩාවක් කිරීම තුළින් ලැබෙන බව අපි හොඳට දන්නවා. ඒ නිසා මේ රටේ ක්‍රීඩාව දියුණු කරන්න අපේ නව රජය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා, තමුන්නාන්සේලාගේ ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු අපි ඔක්කොම කැබිනට් මණ්ඩලය එකතු වෙලා මේ සඳහා කරන්න පුළුවන් හැම කටයුත්තක්ම
එක තියෙන සාකච්ඡාවේදී පළවෙනි සාකච්ඡාව කියලා ඊළඟට මේ කියන වැඩ කොමිසම. වැඩ කොමිසමට ගියා වැඩ කොමිසමෙන් කිව්වා ආපහු නොදැනවත් ආපහු අපි දැන් ඉන්නකෝ මෙතන අපේ ඉල්ලදාරින් කීම දෙනකොට කතා කරලා ආයෙ වැඩ කොමිසම. ඒ වැඩ කොමිසමේ කතා කරලා ඒ ආපහු දෙවිදාරින් යන්නේ මොකක්ද කතාවක් කියනවා. ඊට පස්සේ දැන් ඊළඟට ආපහු කතා කරන්නේ අපි ඒකන්තවත් අපි අද දෙන්නේ කතාවක්. මේ සියෝජනාව ගිහිල්ලා ආපහු සාකච්ඡා කරපුවාම ආයෙ ඒගොල්ලෝ දැන් අවශ්‍ය කරන මූලික කාරණා ටිකට එකතු වෙලා තියෙනවා. ඒක තමයි MP2 කියන එක. නමුත් අපි කොහොම පැහැදිලිවද අපි MP2 එකට ගෙවෙන්නේ නැහැ. අපිට දෙන්නේ MP3 එකත් ඒ වගේම MP7 එකේ 12 එකේ අපේ අනිත් කටියු කියන්නේ කියලා. MP3 එකේ 12 වෙනි පාඩ. 12 වෙනි මාසෙ ඉවරෙන්න කලින් කොහොම හරි අපේ මේ වැඩ පිළිවෙල අවසන් කරන්න තමයි අපි බලාපොරොත්තු තියෙන නිසා ඒ සඳහා මට කරන්න පුළුවන් උපරිම දේ අමුන්නාසලගේ පැත්තෙන් ඉඳලා අනිවාර්යෙන් කරනවා කියන එක මේ වෙලාවේ මම ආදරෙන් මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ වැඩ පිළිවෙල සහයෝගය දීලා ඔබතුමාලා ගොඩක් මහන්සි වුණා. මම දන්නවා උතුරුමැද එහෙම එක ක්‍රීඩාවක්වත් කරලා තිබුණ නැති වෙලාවක් තිබුණේ. ඒ වගේ වෙලාවක ඔබතුමාලා සියලු දෙනාම එකට එකතු වෙලා මහන්සි වුණා. අපේ අමතුමාලා විශේෂයෙන් මට මේ ගැන කිව්වා අපේ අතුරු රාවපත් මැතිතුමාලා ඇතුළු අපේ පළාත් ක්‍රීඩා ඇමතුරු ලොකු සටනක් මේකට අරන් යනවා. මාත් එක්ක හැම වෙලේම අපිට කතා කරන්න එතුමන්ලා කිව්වා අපේ පැත්තෙන් හරි යෝජනාවක් අපි එකතු කරලා ගෙන්නන්න කියලා. ඒ කියනවට වැඩක් නැහැ. මොකද මේ කැබිනට් මණ්ඩලයේ විදිහට ගන්න ඕන තීන්දුවක් තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රමය කොහොම හරි සාර්ථක කරගන්න තමයි මම මහන්සි වෙන්නේ. ඒ නිසා ඒකට තමුන්නාසලගේ ශක්තිය දෙන්න කඩා වැටෙන්න එපා. අප්සෙට් යන්න එපා. මේ හිටපු ගාම විනාඩි 5ක් පාට කෝල් කරනවා. නැතුවල්ලත් එහෙමයි. අවිලා කෑ ගන්නවා මේක හරියන්නේ නැහැ. මොකද කරන්නේ අද මේක. ඔබ බය වෙන්න එපා. මේක අකණ්ඩව අරන් යන සමහර. ඒ නිසා මේක මේ අවුරුදු ගණන් තමයි යන්නේ. පුළුවන් තරම් ඉක්මනින් හැබැයි මේකයි මම මේකයි මම ඔයාලට කියන්නේ මම ඔයාලා වෙනුවෙන් පිළිහිටින ක්‍රීඩා තරගනවා. විද්‍යාත්මක කිරීමට සූදානම් වනවා මීටර් 100 පිරිමි අවසන් දාන තරගය.
අපි ආරම්භ කිරීම ආර්ථික සහජීව මධ්‍යම පළාත ඉදිරියෙන් දෙවන දකුණු පළාත
ජාතික ආණ්ඩුවක් යටතේ. එහෙනම් පක්ෂ දෙකම එකතු වෙලා ආණ්ඩුවක් හදලා තියෙන රට දියුණු කරන්න. රට දියුණු කරන්න ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි. අපි රටේ එහෙනම් අධ්‍යාපන වශයෙන් දියුණු කරන්න තියෙනවා. ක්‍රීඩා වශයෙන් දියුණු කරන්න තියෙනවා. අපේ රටට විශේෂ කීර්තියක් ලබා ගන්න නම් ක්‍රීඩා ක්ෂේත්‍ර දියුණු කරන්න වෙලා තිබෙනවා. ඒ දියුණුව ළඟදි සිදු වුණේ නැහැ. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩා සංගම් ගණනාවක් තමන්ගේ ක්‍රීඩාවෙන් ඉවත් වෙලා බොක්සිං ක්‍රීඩාවට ගියා. නිලධාරීන් අතර අත්වාදයෙන් අපි දැක්කේ ක්‍රීඩා අතර ගහගන්න එකක් නැත්නම් සංවර්ධනයක් නෙමෙයි. මේ සියල්ලම අපි හදන්න දිනකම ක්‍රීඩාවට වෙන් කරපු මුදල් මත පළාත් සභාවලට කිසිම ජාතික මට්ටමේ මඟ පෙන්වීමක් සිදු කරේ නැහැ. හැම එක්කෙනාම තමන් කැමති විදිහට වැඩ කරගෙන ගියා. දැන් මේ කාලේ අවසන් කරන්න තියෙනවා. අපේ ඉලක්කය අපි දැන් සහභාගී වෙන්න ජාතික මට්ටමේ විතර නෙමෙයි කලාපීය මට්ටමේ දකුණු ආසියාව අපේ අර්ධද්වීපයේ ආසියාවේ ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ ඔලිම්පික් ක්‍රීඩා ඒ තරඟවලට ඊට අමතරව ක්‍රීඩා කරන අයට පාසලට ගිහින් යම්කිසි ලකුණු ලබා ගන්නට ක්‍රමවේදයක් තිබෙන්න ඕනේ. හැම එක්කෙනා බලන් තමන්ගේ අනාගත දියුණුව ගැන. එහෙනම් අලුත් ක්‍රීඩා සංවර්ධන නීතිය හැමතුමා ඉදිරිපත් කරන්නට යනවා. ඒකෙදි ස්වාධීනව මේ බලතල යොදවා ගන්න ස්වාධීන අධිකාරියකුත් අපි ඇති කරනවා. ඒත් එක්කම හැම ක්‍රීඩාවට හැම සංගමයකම සැලැස්මක් තියෙන්න ඕනේ. ඉලක්ක තියෙන්න ඕනේ. අවුරුදු දෙකෙන් දෙකට ප්‍රගතියක් නැත්නම් මම හිතන්නේ අවුරුදු 4ක් යනකොට හැමතුමාට අවස්ථාව ලැබෙයි ඒ ගැන ක්‍රියා කළා අදාළ පියවර ගන්න. මෙහි ඕනෑම ක්‍රීඩාවක ඕනෑම සංගමයක Taman ධනතුරු දානවන වත්ීම් ක්‍රීඩා සංවර්ධනය කරන්න විශේෂ ආයතනයක් අපි එන අවුරුද්දේ ඉඳන් ආරම්භ කරන්නට යනවා. හැමතුමාගේ කතාවේ ක්‍රීඩා පුහුණු කරුවන් අනික් ප්‍රශ්න කිව්වා අපි ඒව විසඳගෙන යන්න තියෙනවා. එහෙනම් දීර්ඝකාලීන ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කේ තියෙන්නේ ලංකාවේ තරුණ ක්‍රීඩාවෙන් දක්ෂයන් බවට පත් කළා. ලංකාවටම පෙන්නන අයට අනාගතයක් ඇති කරන එක ආණ්ඩුවේ ශාස්ත්‍රයේ ඒ වගේම පුද්ගලිකාංශයේ වගකීම් බව මම කියන්න කැමතියි. එහෙනම් මේ වැඩසටහන අපි ආරම්භ කරන්නේ. අලුත් ක්‍රීඩා කරගෙන යන්න. දැන් අපේ තියෙන එක ජාතික ක්‍රීඩාව තමයි එල්ලේ තරඟය. ඒත් ලෝකෙ වටේ ගිහින් එල්ලේ තරඟයෙන් අපිට තරඟ වලට ඇතුල් වෙන්න අවස්ථාවක් නැහැ. මොකද ලෝකේ රටවල් ගණනාවක එල්ලේ තරඟේ තියන්නේ නැහැ. ඉතින් අපි ඒක දිනු කරන්න. ඒක දිනු කරන ගමන් වෙනවා මම කතා කරලා තියෙනවා බේස්බෝල් තරඟයක් ලංකාවට ගේන්න. අපිට ඒක උළු වුණාම අපිට ආදාළ ලබා ගත්තාම ක්‍රිකට් වලින් දිනු වුණා වාගේ මේකේ දිනු වෙනත් ක්‍රීඩා තියෙන අපි දිනු කරමු. ඒ කියන්නේ පාසලක 20ක 30ක කණ්ඩායමකට දිනුවක් ඇති කරගන්න පුළුවන්. රැකියාවකට යන්න පුළුවන්. ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන්. ඔලිම්පික් ක්‍රීඩාවේ මම හිතන්නේ තරඟවල ක්‍රීඩා ගණනාවක් තියෙනවා. අපි හැම එකක්ම දිනු කරන වැඩසටහනක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා විශේෂයෙන්ම මේ ක්‍රීඩා තරඟ දිනු කරන්න ඕමනයි කියලා ප්‍රකාශ කරා. ඉතින් අපි එහෙනම් මේ වැඩසටහන යටතේ මේ කාලෙදී මේ රටේ ක්‍රීඩාව දියුණු කරන අඩිතාලම දාන්න ක්‍රියා කරනවා කියලා ප්‍රකාශ කරමින් මට ආරාධනා කිරීම ගැන ස්තුති කරමින් ඒ වගේම සහභාගී වුණ සියලු දෙනාටම ස්තුති කරමින් ඒ ජයග්‍රාහකයන්ට විශේෂයෙන් සුබ පතමින් මගේ වචන ස්වල්පය මම මේ අවසන් කරනවා. On the modern international sports, which has been independently developed over about 10th century in Korea, so it is preparing comeback using bare hand and bare foot to repel an opponent. Taekwondo is not only physical training and self-defense sport, but also mental and mind training. Over 200 countries are training Taekwondo in the world, and there are Taekwondo championship in World Championship, World Military Championship, World University Championship, and any other intercontinental game, including Olympic game. Today, Taekwondo demonstration teams are from Kukkiwon, World Taekwondo headquarters. You can watch a very nice demonstration. Actually, Kukkiwon team, Kukkiwon Gyanne, World Taekwondo headquarters. Then api batang ganna.
නැවත දැන් හොඳක් පුරියක් ගාමි. දැන් ඇහෙනවා එයාට සංගීතයෙන්.
ආකාරයෙන් පැවැත්වෙන්නේ. සමාරම්භ ගොල්ලෙන් අනතුරුව දින 3ක් පුරා ජාතික මහා ක්‍රීඩාවලදී ජවන හා පිටිය තරගයේ සෞදියත් උනේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ. ඒ අනුව තරගයේ සව් 62කට ආසන්න ජවන හා පිටිය තරගයේ සව් ප්‍රමාණයක් පැවැත්වුණා. මේ ස්ථානයේදී ඊට පරිබාහිරව කණ්ඩායම් තරග 22ක් පවත්වමිනුයි ජාතික මහා ක්‍රීඩාවලට පරිපූර්ණ ජාතික මහා ක්‍රීඩා මංගලය පන්නපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරනවා. 41 වන ජාතික මහා ක්‍රීඩාවලේ සමාප්තුලේ සමාචාරයේ මුලින්ම පිළිගන්න යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ දජය. ඉන් අනතුරුව 41 වන ජාතික මහා ක්‍රීඩාවලේ 41 වන දිගහැරුම් බව සනාථ කරමින් පන්නපිටිය ධර්මපාල විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් රැගෙන දජ 41 ඔවුන්ගේ සමාචාරයයි ක්‍රීඩා අමාත්‍යතුමන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් මෙසේ පිරිනැමු ලබන්නේ. ඉන් අනතුරුව ආචාර්ය පෙරපාලි මුලින්ම සිය සමාචාරය පිරිනමන්නේ නැගෙනහිර පළාතයි. அணிவகுப்பு மரியாதையில் முதலாவதாக விளையாட்டு அமைச்சின் உத்தியோகபூர்வ கொடியும் அதனைத் தொடர்ந்து தேசிய விளையாட்டு பெருவிழாவின் 41 கொடிகளும் கொண்டு செல்லப்படுவதனைத் தொடர்ந்து பின்னால் கிழக்கு மாகாண பதாகை தாங்கப்பட்டு கிழக்கு மாகாண அணியினர் வருகை தருகின்றனர். கிழக்கு மாகாணத்தை பொறுத்தவரையில் ஜேம்ஸ் நமசிவாயம், VA மஹதுன், ARM ரஜாஸ்கான், IL பாத்தலோ, AGT பெரேரா, R ராசநாயகம், RA கருணாவன்ச ஆகிய விளையாட்டு வீராங்கனைகளை அள்ளித்தந்த மாகாணம் என குறிப்பிட முடியும். මීළඟට ජාතික මහා ක්‍රීඩාවලේ ආචාර්ය පෙරපාලි ආචාර්ය පිරිනැමුවේ උතුරු පළාත් කණ්ඩායම විසින්. அடுத்ததாக வடமாகாண அணியினர் அணிவகுத்து செல்கின்றனர். வடமாகாணத்தை பொறுத்தவரையில் தர்ஷினி சிவலிங்கம், நாகலிங்கம் எதிர்வீர சிங்கம், எஸ் கமலமோகன், பிரதீப் குமார், எஸ் நிரஞ்சன் ஆகிய வீரர்களை நாம் இவ்விடத்தில் நினைவு கூற முடியும். ඉන් අනතුරුව සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් ආචාර්ය පෙරපාලියේ සමාචාරය පිරිනමන්නේ උතුරු මැද පළාත. පසුගිය වසරේ 40 වන ජාතික මහා ක්‍රීඩාවලේ සත්කාරකත්වය හිමි කරගත්තේ උතුරු මැද පළාතයි. ඒ අනුව MA චන්ද්‍රාවති, රේණු චන්ද්‍රිකාද සිල්වා, චින්තන ගීතාල් විදානගේ, WG කමල් බණ්ඩාර, DMS සමරකෝන්, කසුන් කල්හාර සෙනවිරත්න, SDIU සේනාධීර, නිමේෂා සිරිවර්ධන, දීපිකා සඳමාලි වැනි ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා මාතාවට දායාද කළ පළාතක් වශයෙන්ුයි අපි උතුරු මැද පළාත හඳුනා ගනු ලබන්නේ. ඉන් පසුව වයඹ පළාත එදා සුනිල් ගුණවර්ධන, ටවින් පෙරේරා, W විමලදාස, විමලදාස, ශ්‍රේයානි කුලවංශ අද වේදිකාවෙත් අපිත් එක්ක එක්කාසුණු කෙනා. ඒ වගේම අජිත් බණ්ඩාර, අනුර තෙන්නකෝන් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් පවා බිහිවුණු පළාතක් ලෙසයි සමගමෝ පළාත දවසේ අභිමානයෙන් යුතුව 41 වන ජාතික මහා ක්‍රීඩාවලේ සමාප්ත සමාචාරවලේ ආචාර්ය පෙරපාලිය සමගින් එක්රාශී වන්නේ. දකුණු පළාත ඉන් අනතුරුව ගමන් කරනවා ඒ ක්‍රීඩා කෞශල්‍ය හිමි ක්‍රීඩකයන් සමගින්. එදා කෝසල සහබන්දු උපශ්‍රයා සමරතුංග, KJ ශ්‍රියානි, PPK වේහල්ල, PK සුජිත් රෝහිත, MM සුරියලතා, කේශානි සමරකෝන් වැනි දක්ෂ ක්‍රීඩකයන් රැසක් එක්කාසු වෙනවා. මංජුල කුමාර, නිලන් සිරිවර්ධන, එවැගේම තමිත සිල්වා, S සෆ්රාන් වැනි ක්‍රීඩකයන් බොහෝමයක් දකුණු පළාතෙන් මේ ලක්තරන් එක්කාසු වුණා. මීළඟට පළාත් අමාත්‍යාංශ දජය යටතේ පළාත් දජය යටතේ ඌව පළාතේ සමාචාරය 41 වන ජාතික මහා ක්‍රීඩාවලේ සමාප්ත සමාචාරවලට එකතු වන මොහොත චමින්ද විජේකෝන්, ප්‍රසන්න සම්පත් අමරසේකර, KGR සමන් කුමාර, PK මෙන්ඩිස්, හරිචන් රත්නායක, රංජිත් සුපසිංහ වැනි ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා මාතාවට දායාද කළ පළාතක් වශයෙන්ුයි 41 වන ජාතික මහා ක්‍රීඩාවලේ සමාප්ත සමාචාර සඳහා එකතු වන ඌව පළාත අප හඳුනා ගනු ලබන්නේ. ඉන් පසුව ලාංකික ඉතිහාසයට එක්වුණා නම් ඔලිම්පික් පදකමක් ඩන්කන් වයිට් මධ්‍යම පළාත නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. මින් 40 වතාවක පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල් අතරින් 39 වතාවකම සමස්ත ශූරතාවයට හිමිකම් කෙමින් 2015 වර්ෂයේ 41 වන ජාතික මහා ක්‍රීඩාවලේ සත්කාරකත්වය හිමි කරගත් බස්නාහිර පළාත. BDL කුලරත්න, දමයන්ති දර්ශා, ශ්‍රයන්ත දිසානායක, ලෛලාමා, KA කරුණාරත්න, රමණී මංගලිකා, ප්‍රියන්ති ප්‍රනාන්දු ආදී ක්‍රීඩිකාවන් බිහි කළ පළාතක් වශයෙන්ුයි අප බස්නාහිර පළාත හඳුනා ගන්නේ.
පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩකවන්ගේ සමාචාරයෙන් අනතුරුව සම්භාවනීය අමුත්තන්විත පිරිනැමෙන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නාම්පුර යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආචාර්ය ක්‍රීඩකවන් ජාත්‍යන්තර මට්ටමේ ජාතික මට්ටමේ තක්සේරුවන්ට ලක් වෙමින් ඔවුන් ශ්‍රී ලංකා මාතාව රනින් රිදියෙන් ලෝකඩ පදක්කම් වලින් හැඩ කළදී ඒ සියල්ල පිටුපස ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික ඥානය ඒ පුහුණුව ක්‍රීඩා අධ්‍යාපනය සියල්ල ලබා දෙමින් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මහා කාර්යභාරයක් ඉටු කරන 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙල වැනි ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල සංවිධානය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයුමේ යටතේනොයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන් 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානය කරන්නේ. එකී කර්තව්‍යයේ මහා මෙහෙවරක් ඉටු කරන පිරිසයි මේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආචාර්ය සිය අමාත්‍යතුමන් වෙත පිරිනැමෙන මොහොත. பல்வேறு திறன்களையும் ஆற்றல்களையும் வெற்றிகளையும் அவர்களது ஆரம்ப திறமைகளை பட்டை தீட்டி ஒப்பமாக்கி சர்வதேச தரம் வரை கொண்டு சென்று இலங்கை திருநாட்டின் புகழை உலகெல்லாம் பரப்புவதற்கு காரண கர்த்தாவாக அமையும் பயிற்றுவிப்பாளர்கள் திகழும். அதே போல விளையாட்டு உத்தியோகத்தர்கள் பயிற்றுவிப்பாளர்களை கொண்ட உத்தியோகத்தர்களின் குழுவானது தற்பொழுது அணிவகுத்து செல்கின்றது. උතුර දකුණ බටහිර නැගෙනහිර සිව්කුණ යාවෙන මොහොතේ සියලුම පළාත් නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙල වෙත පැමිණි සියලුම පළාත් ක්‍රීඩා අමාත්‍යාංශවල නිලදරුවන්ගේ උත්තමාචාර්ය සම්භාවනීය අමුත්තන්ට පිරිනැමෙන මොහොත. ඊනතුරුව ජාතික මට්ටමේ ජයග්‍රහණ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ශ්‍රී ලංකා මාතාව ලබා ගනිති. එහි ක්‍රීඩා අධ්‍යාපනයේ පෙර ගමන් කරුවන් වශයෙන් ක්‍රියා කරන්නේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයයි. මේ ජාතික ක්‍රීඩා එක්වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලට එකතු වෙන මොහොත. ඉන්පසුව ගමන් කරන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවයි. ක්‍රීඩාවේ සංවර්ධනය නියමකටම සිදු කරනු ලබන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ. මෙවන් වූ කාරණා සඳහා 41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වයේ පිටුපස ඉන්නවා නම් පිරිවරක් ඒ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒ සියලු නිලදරුවන් දැන් මේ සමාචාරය එකාස් කරනවා අපේ සම්භාවනීය අමුත්තන් වෙත. நவீன விளையாட்டு கல்வியினூடாக இலங்கை திருநாட்டில் உள்ள அனைத்து மாணவர்களையும் யாதேனும் ஒரு விளையாட்டில் ஈடுபடுத்தி அவர்களை சர்வதேச தரத்திற்கு கொண்டு செல்வதற்கு விளையாட்டு கல்வியினை பெற்று அதனூடாக அபிவிருத்தியினை கொண்டு செல்வதற்காக தேசிய விளையாட்டு விஞ்ஞான நிறுவனத்தின் மாணவர் தொகுதியினர் அணிவகுத்து செல்கின்றனர். அதனை அடுத்து இலங்கை திருநாட்டின் விளையாட்டினை சர்வதேசம் வரை கொண்டு செல்வது மட்டுமல்லாமல் தேசிய மட்டத்திலும் இலங்கையின் சகல பாகங்களிலும் கொண்டு செல்வதற்கு அர்ப்பணமாக திகழும் விளையாட்டு அபிவிருத்தி මධ්‍යම බස්නාමිය සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකවන් දැන් සූදානම් ත්‍යාග ප්‍රදානයේ සමගින් එකතු වන්නේ.
ජයසංකත ප්‍රධානීකුණු ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසීතල මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ක්‍රීඩා අමාත්‍ය නීතිඥ ගරු දයාසිරි ජයසේකර මහත්මයානි ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු එච්.එම්. මොහමඩ් හාරිස් මහත්මයානි දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය ගරු වීරසුමන වීරසිංහ මහත්මයානි බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය ගරු රාජේෂ් සෝමවංශ මහත්මයානි සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍ය ගරු අතුල කුමාර රාහු බද්ද මහත්මයානි ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ සහෝදරත්වය වර්ධනය කර ගනිමින් මනුෂ්‍ය වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා එම ක්‍රීඩා උළෙල සදාකල්ලිම උත්සාහකාරයෙන් පැවැත්වීමයි ප්‍රාර්ථනා කරමි. 41 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල නිමාවටපත් වූ බව මෙයින් ප්‍රකාශ කර සිටිනවා. अध्यक्ष जनरल KDS रोहन चंद्र මැතිතුමන් වෙත බාර දෙන මොහොත. ඊළඟටම අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් ලබන වසරේ 42 වෙනි ජාතික මහා ක්‍රීඩාවල පැවැත්වෙන උතුරු පළාතට ජාතික මහා ක්‍රීඩාවලේ පළාත් ධජය බාර දීම ධජය ලබා ගැනීම උතුරු පළාත් අධ්‍යක්ෂ SM රාජා රණසිංහ මහතා විසින් ජාතික කීය අපේ ගයාපය විසිරෙන්නට සුදුයි.